හෙලව් ඔන්න ඉතින් අද මං ඔයාලට කියන්න යන්නේ මං කොහොමද රයිටින්ට සබ් ටෙස්ට් එක කරේ කියන එක. ගොඩක් අය රික්වෙස්ට් කරලා තිබුණා ඉක්මනට දාන්න කියලා. ඇත්තටම ටිකක් බිසි ඒක නිසා වීඩියෝ එක දාන්න මට ටිකක් පරක්කු වෙනවා. ඒ කියන්නේ මට ඕනි මම කරපු හැම දෙයක්ම අකුරක් නෑ ඔයාලට කියන්න. එතකොට තමයි ඉතින් කවුරු හරි කෙනෙක් ඒක බැලුවොත් දැනගන්න කරන්න ඒක. එයා ඉගෙන ගන්නේ කොහොමද මම මේක කරන්නේ කියන එක. ඉතින් ටිකක් වීඩියෝස් පරක් වෙනවට සමාව වෙන්න. මම ඔයාලට කියලා දෙන්නම් අකුරක් නෑ මම කරපු හැමදේම. ඉතින් කවුරු හරි කෙනෙක් එක්සෑම් එක කරකට රෙඩි වෙනවා නම් අනිවාර්යෙන් මේ දේවල් ටික කරන්න. ඔයාලට අනිවාර්යෙන් B නෙමෙයි A පාස් එකකට උනත් යන්න පුළුවන්. ඉතින් මම මුලින්ම මෙහෙම පටන් ගන්නම්. මට තව එක්කෙනෙකුට තෑන්ක්ස් කරන්න ඕනේ කසුරේ නංගිට. එයා තමයි මට මේ රයිටින් සබ් ටෙස්ට් එක කරගන්න ගොඩාක් හෙල්ප් කරේ. එයා තමයි මට මේ හැමදේම කියලා දුන්නේ. thank you කසුරේ නංගි. හරි දැන් එහෙනම් පටන් ගමු. කොහොමද රයිටින් එක කරන්න කියන එක. මෙහෙමයි. මුලින්ම ඔයාලා ඔළුවට ගන්න ඕනේ හිතන්න ඕනේ මම දැන් මේ රයිටින් ටෙස්ට් එක කරන්නේ මේක හරියට අපි පොඩි කාලේ ලියපු රාජකාරියේ ලියුමක් වගේම තමයි කියන එක. ඒ ස්ට්‍රක්චර් එකමනේ තියෙන්නේ. කිසිම වෙනසක් නැහැ. රාජකාරියේ ලියුමක් කියන්නේ මොකද්ද කියන එක හැමෝම දන්නවා. ඒක හැමෝම ලියලා දිනවා. අපි අපේ ඔය ජොබ් එක කරද්දිත් අපි ඕන තරම් මේ වගේ ලියුම් ලියනවා. ඉතින් ඒක නිසා ඔළුවට ගන්න ඕනේ මම මේ රාජකාරියේ ලියුමක් තමයි මම මේ ලියන්නේ. ඒක ලියන්නේ අපිත් වැඩ කරන ගමන් තවත් ඩියුටි එකක ඉන්න කෙනෙකුට තමයි අපි මේ ලියුම ලියන්නේ. අන්න ඒක තමයි අපි මුලින්ම ඔළුවට ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙහි අපි ලංකාවේ අපි ඔහොම ලෙටර්ස් ලිවි නැතුණාට මෙහෙදී එහෙම ගොඩ එහෙම ලෙටර්ස් ලියන්න වෙනවා. ඒක නිසා තමයි එයාලා ඔය ටෙස්ට් එක අපිට දෙන්නේ අනිවාර්යෙන් මං හිතන්නේ. ඉතින් ඔළුවට ගන්න ඕනේ අන්න ඒක. ඩියුටි ඉන්න කෙනෙක් තව ඩියුටි ඉන්න කෙනෙකුට තමයි මේක ලියන්නේ කියන එක. හරි. දැන් එතකොට මේ පේපර් එක අපිට හම්බුනහම විනාඩි 45ක් හම්බ වෙනවා සම්පූර්ණයෙන් අපිට. පළවෙනි විනාඩි 5ේදී තමයි අපිට මේ පේපර් එක කියව ගන්න තියෙන්නේ. ඊට පස්සේ ආන්සර් ෂීට් එකේ ඔයාලට ලියන්න තමයි තියෙන්නේ ඊතර විනාඩි 40ේදී. මේකෙදි පළවෙනි විනාඩි 5ේදී අපිට පෙන්සිල් එකවත් අල්ලන්න බෑ. හොඳට ඒක කියවන්න ඕනේ. කියවලා ඔයාලා ඔළුවට ගන්න ඕනේ. මොකද්ද මෙතන කරන්න තියෙන්නේ කියන එක. ඒක තමයි මුලින්ම කරන්න තියෙන්නේ. කා විසින් කාටද ලියන්න තියෙන්නේ කියන එක සිනාරියෝ එක ඉස්සෙල්ලාම ඔළුවට ගන්න ඕනේ. ඊට පස්සේ එතනින් එහාට මම මේකේ මුලින් ඉඳලම කරගෙන යන්නේ කොහොමද කියන එක ඔයාලට දැන් මම පෙන්නන්නම්. මෙන්න මේක තමයි අපිට හම්බ වෙන රයිටින් ටාස්ක් එක. මේකෙදි රීඩින් ටයිම් එක 5 minutes හම්බ වෙනවා. රයිටින් ටයිම් එක 40 minutes. රීඩින් ටයිම් එකේදී අපිට කිසිම වෙලාවක පෙන්සිල් එකක් අල්ලන්න බෑ. අනිවාර්යෙන් මේක කියවන එක විතරයි අපිට කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙන්න මෙතන තමයි ටාස්ක් එක තියෙන්නේ. එතකොට ඔයාලා පේපර් එක අතට ගත්ත ගමන්ම කරන්න ඕනේ මේ ඔක්කොම මේ හැමදේම කියවන්න කලින් කෙලින්ම යන්න ඕනේ රයිටින් ටාස්ක් එකට. දැන් මෙතන බලන්න මේක ඩිස්චාර්ජ් ලෙටර් එකක්. අපි මුලින්ම ඩිස්චාර්ජ් ලෙටර් එකක් ගැන කතා කරමු. ඩිස්චාර්ජ් ලෙටර් එකට දාන්න පුළුවන් ෆ්‍රේසස් මොනවද ඒ ටික අපි අද කතා කරමු. ඊට පස්සේ මම ඔයාලට තව වීඩියෝ එකකින් දෙකකින් රිෆරල් වලටයි ට්‍රාන්ස්ලේටර් එකටයි කොහොමද අපි ඒ අදාළ දේවල් එකතු කරන්න කියන එක මම ඔයාලට කියන්නම්. මොකද අද වීඩියෝ එක ටිකක් දිග වැඩි වෙයි නැත්තම්. හරි. එහෙනම් අපි ප්‍රශ්නට යමු. මේක තමයි රයිටින් ටාස්ක් එක. එතකොට දැන් ඔයාලා මේක කියවුවහම පේනවා using the information given in the case notes write a discharge letter. මේක ටාස්ක් එකයි අපි දැන් පෙන්සිල් එක අතට ගන්න කියලා කිව්වට පස්සේ දැන් ටාස්ක් එක කියවන වෙලාවෙ මේක කරන්න බෑ. විනාඩි 5 වුණාට පස්සේ යාළුවා අපිට ලියන්න කියලා කියනවා. ඒ වෙලාවේදී මෙන්න මේ ඩිස්චාර්ජ් ලෙටර් කියන එක highlight කරගන්න. ඊට පස්සේ to Dennis Pisika. මෙයාට තමයි අපි මේක ලියන්නේ Rosewood Care Home. මේ තියෙන්නේ address එක. Where Miss D Santo is a resident. මේ රෙසිඩන්ට් කෙනෙක්. මෙයා මේ කලින් මෙයා කෙයා හෝම් එකේ රෙසිඩන්ට් කෙනෙක්. ඒ කෙයා හෝම් එකේ නර්ස්ට තමයි දැන් ඩියුටි ඉන්න නර්ස් මේ ලෙටර් එක ලියන්නේ. අන්න ඒක තමයි ඔයාලා ඔළුවට ගන්න ඕන ප්‍රධානම දේ. ටාස්ක් එක කියවලා හිතන්න කාටද මම මේක ලියන්නේ? මොකද්ද මම ලියන ලියුම? එතකොට මේකෙදී මම මෙයා මොකක් හරි ස්පෙෂල් දෙයක් මම මෙතනදී දැනගන්න ඕනද ලියන්න. මොකක් නිසාද මම මේක ලියන්නේ? මෙන්න මේ ටික මම ඔයාලට ඒක ස්ලයිඩ් ෂෝ එකෙන් පෙන්නන්නම්. හරි. ඊට පස්සේ මෙන්න මේක තමයි ටාස්ක් එක. ඊට පස්සේ මෙන්න මේක තමයි අපේ තියෙන පේපර් එක. ඉතින් අපි මේ ලෙටර් එක ගත්තාම මම ඔයාලට දැන් කිව්වනේ ඉස්සෙල්ලාම අපි ටාස්ක් එක බලන්න ඕනේ කියලා. ටාස්ක් එක බලලා අපි දැන් බලා ගන්න ඕනේ
මොකක්ද ලෙටර් එක ඒ විස්තර ටික බලා ගන්න ඕනේ. ඊට පස්සේ අපි අපේ ටාස්ක් එකට යන්න ඕනේ. මේකෙදී අපි රිලෙවන්ට් ඉරෙලෙවන්ට් පොයින්ට්ස් ටික වෙන වෙනම අපි අඳුර ගන්න ඕනේ. ඒක තමයි අපි මුලින්ම කරන්න ඕනේ. දැන් අපි දන්නවා මේ අපි ලියන්නේ කලින් හිටපු මේ patient කලින් හිටපු rest home එකටම තමයි අපි මේ letter එක ලියන්නේ. ඉතින් අපි දැන් මේ patient ගැන දන්න කෙනෙකුට තමයි මේ letter එක ලියන්න කියන එක දැන් අපි දන්නවා. ඒක දැනගෙන තමයි අපි දැන් මේ task එකේ මුලින් ඉඳලා බලාගෙන යන්නේ මොනවද අපිට relevance point කියන එක. එතකොට අපි දැන් මෙහෙම බලාගෙන යනවා date එක අපිට ඒක අනිවාර්යෙන්ම අවශ්‍යයි. ඊට පස්සේ මේ ටික ඔයාලා කියවලා තියාගන්න ඕනේ. ඔස්ටියෝපති යුනිට් එකේ patient ඉඳලා තියෙන්නේ hospital එක patient ගේ නම ඒ ටික තියෙනවා කරලා තියෙන්නේ එයාලා plan කරලා මේක තමයි කරලා තියෙන්නේ. patient ගේ නම ඒක අනිවාර්යයි. ඊට පස්සේ patient ගේ වයස ඒක අනිවාර්යෙන් අපි කියන්න ඕන දෙයක්. මේක අපිට අවශ්‍ය නැහැ. මේ patient ගේ next of kin අපිට අවශ්‍ය නැහැ. ඒ care home එකේ nurse එක already දන්නවා. ඇඩ්මිෂන් ඩේට් එක කියන්න අවශ්‍ය නැහැ. මොකද ඒ කෙයා හෝම් එකකින්මනේ මේ හොස්පිටල් එකට එව්වේ. ඉතින් ඒ නර්ස් දන්නවා මෙයා කවද්ද ඇඩ්මිට් වුනේ කියන එක. ඩිස්චාර්ජ් ඩේට් එක කියන්න අවශ්‍යත් නැහැ. ඊට පස්සේ මේ ඩයග්නෝස් එක අපිට කියන්න අවශ්‍යත් නැහැ. මොකද මේ ඩයග්නෝස් එක මේක ඩයග්නෝස් එක නිසා ඒකට ට්‍රීට්මන්ට් එකක් කරන්න ඕන නිසානේ මෙයාම අපි ඇඩ්මිට් කරේ හොස්පිටල් එකට. එතකොට ඒ නර්ස් ඒකත් දන්නවා. සෝෂල් බෑග්ග්‍රවුන්ඩ් එක අවශ්‍යත් නැහැ. ට්‍රීට්මන්ට් එක අපි මෙතන ඩේට් එක බලන්න ඕනේ කවද්ද මේ ට්‍රීට්මන්ට් එක කරලා තියෙන්නේ 2018 ජූනි 23. එතකොට අපි ලියන්නේ මේක 24 වෙනිදා ජූනි. එතකොට අපිට මේක ඊට කලින් දවසේ කරපු දෙයක් මේක අපිට ලියන්න පුළුවන්. මොකද ඊට කලින් දවසේ කරපු දෙයක් යන්නේ මේ ට්‍රීට්මන්ට් එක. මේක තමයි මේන් කරලා තියෙන්නේ. මෙන්න මේ ට්‍රීට්මන්ට් එක කරලා අපිට අවශ්‍ය නම් ඒක ලියන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍යමත් නැහැ. ඊට පස්සේ පාස් මෙඩිකල් හිස්ටරි එක අවශ්‍යම නැහැ. ඒක දන්නවා ඒ නර්ස්. මෙඩිකල් බෑග්ග්‍රවුන්ඩ් එක ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. නර්සින් මැනේජ්මන්ට් එක එකේදී හොස්පිටල් එකේදී කරපු නර්සින් මැනේජ්මන්ට් එතන කෙයා හෝම් එකේ ඉන්න නර්ස්ට වැදගත් වෙන්නේ නැහැ. එතකොට බැරි වෙලාවත් මේ නර්සින් මැනේජ්මන්ට් වල තිබුණොත් මේ දීපු ඩ්‍රග් එකක් හරි මොකක් හරි පෝස්ට් ඔපරේටිව් ඩ්‍රග් එකක් හරි ට්‍රීට්මන්ට් එකක් හරි කන්ටිනියු කරන්න කියලා ඒක අනිවාර්යෙන් අපිට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මේ ඇසස්මන්ට් එක අනිවාර්යෙන් ඕනේ. එයාගේ ඕවරෝල් ප්‍රෝග්‍රස් එක කොහොමද කියන එක. ඊළඟට අන්තිමට ඩිස්චාර්ජ් ප්ලෑන් එක. ඩිස්චාර්ජ් ප්ලෑන් එක සම්පූර්ණයෙන්ම අපි ඩිස්චාර්ජ් ලෙටර් එකකට අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මේකදී ඩිස්චාර්ජ් ප්ලෑන් එකේදී අපිට කොටස් 3කට බෙදා ගන්න පුළුවන් අපේ ඩිස්චාර්ජ් ලෙටර් එකේ පැරග්‍රාෆ් 3කට ලියන්න. බොඩි එක. ලෙටර් එක බොඩි එක තියෙනවා. බොඩි එක පැරග්‍රාෆ් 3කට කඩලා ලියන්න. මේ ඩිස්චාර්ජ් ප්ලෑන් එක කොටස් 3කට කඩා ගන්න. ඒකදී මුලින්ම අපේ ෆස්ට් පැරග්‍රාෆ් එකට පස්සේ එන ඊළඟ පැරග්‍රාෆ් එකේ අපි ඉස්සෙල්ලාම ලියන්න ඕනේ ඒ නර්ස් මොනවද patient කරන්න ඕනේ. ඒ කරන්න තියෙන දේවල් ටික මෙතන තියෙනවා. මේ තියෙන elevation of right foot. මේක ඒ නර්ස්ට කරන්න තියෙන දෙයක්. ඊට පස්සේ bed rest, avoid weight bearing. මේවා ඔක්කොම patient nurse විසින් කියන්න ඕනේ. හරි educate කරන්න ඕනේ. හරි කරන්න ඕනේ. හරි ඒ වගේ දේවල්. ice if needed. ඊට පස්සේ දැන් මෙහෙම තියෙනවා. ඊට පස්සේ තාත් මෙතන තියෙනවා මෙඩිකේෂන් සම්බන්ධව. මොනිටර් මෙඩිකේෂන් කම්ප්ලයන්ස්. මේක මෙඩිකේෂන් සම්බන්ධ එකක්. ඊට පස්සේ ආයෙ තියෙනවා රිවිව් and follow up තියෙනවා. රිවිව් and follow up. මෙන්න මේ කොටස් තුනට තමයි ඔයාලා බෙදා ගන්න ඕනේ. කොටස් තුන තමයි to do list එක. patient මොනවද nurse ගෙම ඉන්න ඕනේ කියන එක. ඊට පස්සේ මෙඩිකේෂන්. ඊට පස්සේ follow up and review. ඒකෙදි ඔයාලට අකුරු තුනක් දාගන්න පුළුවන් මොකක් හරි ඇක්ටිවිටීස් හරි මොකක් හරි කරන්න තියෙන දේවල් ඒ අකුරක්. ඊට පස්සේ මෙඩිකේෂන් වලට M, ඊට පස්සේ follow up and review වලට F හරි R හරි ඔයා කැමති එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මේ discharge letter එකේ පළවෙනි එකේ ඉඳලම බලන්න. පළවෙනි එකට මොකද්ද? monitor medication compliance. medication සම්බන්ධ M. verapamil to continue medication. elevation of right foot, bed rest, avoid weight bearing, ice if needed. මේ ටික ඔක්කොම කරන්න තියෙන activities A. review එකක්. ඊට පස්සේ preserve skin integrity කරන්න තියෙන එකක් A. equipment needed එකත් කරන්න තියෙන දෙයක් A. follow up එකත් F. ඊට පස්සේ help with activity of daily livings, showering toilets ඒ ටික කරන්න තියෙන දේවල් A.
ඒ විදිහට ඔයාලා කැමති දෙයක් අකුරු නැත්තම් ඔයාලා මොකක් හරි මාක් එකක් හරි මොකක් හරි ඔයාලා කැමති දෙයක් ඒකට දාගන්න. දැන් ඔයාලට අයිඩියා එකක් තියෙනවා මගේ ෆස්ට් පැරග්‍රාෆ් එකේ මම ලියන්නේ patient ගේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ ටික. ඊට පස්සේ සෙකන්ඩ් පැරග්‍රාෆ් එකේ මම ලියන්නේ to do list එකේ කරන්නේ නර්ස්ගෙන් patient වෙන්න ඕන දේවල් ටික. තුන්වෙනි පැරග්‍රාෆ් එකේදී මෙඩිකේෂන්, හතරවෙනි පැරග්‍රාෆ් එකේදී follow up and review, අන්තිම එකේදී අපි එයාගේ අපේ මොන හරි යට වෙන්න තියෙනවා නම් queries මොන හරි තියෙනවා නම් contact කරන්න කියන එක. ඒක ඉතින් අනිවාර්යෙන් අපිට පුරුදු වෙන්න පුළුවන් ලියලා. මෙන්න මේක තමයි අපි ලෙටර් එක ලියන්න ඕන විදිය. හරි අපි එහෙනම් දැන් ෆස්ට් පැරග්‍රාෆ් එකේ ඉඳලා බලමු. ඉතින් අපි ලියන ලෙටර් එකේ මම කියවනේ ස්ට්‍රක්චර් එකක් තියෙනවා කියලා. ඒ ස්ට්‍රක්චර් එක අපිට අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිස් කරලා ඉගෙන ගන්න පුළුවන් දෙයක්. අපිට ඒකට ස්ට්‍රක්චර් එකට ලකුණු ප්‍රමාණයක් හම්බ වෙනවා. මට මතක විදිහට ලකුණු 7ක්. මට හරියටම ෂුවර් නෑ ලකුණු ගන්න. කොහොම හරි ඒකට ලකුණු ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒක අපිට අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. මේක ඒ කියන්නේ අපිට හිතා කරන්න දෙයක් නෑ. මේ ස්ට්‍රක්චර් එක පුරුදු වෙන්න. මේ ස්ට්‍රක්චර් එකට අපි ලිව්වහම ඒකට ඒ ලකුණු 7 අපිට අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පළවෙනි ටික ඇඩ්‍රස් එක, ඊට පස්සේ ඩේට් එක, සැලුටේෂන් එක, රිෆරන්ස්. මේ ටිකට එනකම් මම ඔයාලට ලියලා පෙන්නන්නම් අර අපේ කලින් රයිටින් ටාස්ක් එක විදිහට මොනවද කොහොමද අපි ඒක ලියන්නේ කියන එක. අපි ගත්ත ලෙටර් එකට අනුව මෙන්න මේ විදිහට තමයි මම අර කිව්ව ස්ට්‍රක්චර් එකේ මුල් ටික ලියන්නේ. මුලින්ම අපි ලියන්නේ කාටද කියන එක. ඩෙනිස් පිසිකට තමයි අපි මේක ලියන්නේ. මේක යා හෝම් එකේ ඇඩ්‍රස් එක මෙතන රයිටින් ටාස්ක් එකකින් අපි ගත්තේ. ඩේට් එක. මේක ගැන නම් ගොඩාක් හිතන්න ගොඩක් වෙල මේ ඩේට් එක අපිට වර්ධින්න පුළුවන් ඕන තරම් chance තියෙනවා. රයිටින් එකේදී එක්ක ඔයාලා දීලා තියෙනවා ටුඩේ ඩේට් එකම ගන්න කියලා දීලා තියෙනවා. නැත්නම් ඩිස්චාර්ජ් ඩේට් එක අද කියලා දීලා එතකොට ඩිස්චාර්ජ් කරන ලෙටර් එකක් අද ලියන්නේ ඒකේ හැම ඩිස්චාර්ජ් ඩේට් එක ගන්න පුළුවන්. නැත්නම් සමහර මට ටාස්ක් හම්බ වෙලා තියෙනවා ඩිස්චාර්ජ් කරන්න හෙට ඒ වුණාට අද තමයි මම ලියන්නේ කියන එක. එතකොට ඩිස්චාර්ජ් ඩේට් එක හෙට ඩේට් එක දීලා තිබුණා මම ලියන්න ඕනේ අද ඩේට් එක. ඒ විදිහට ඩේට් එක ගැන ගොඩාක් මේ සැලකිලිමත් වෙන්න ඩේට් එක මේ විදිහට ඒක ටාස්ක් එකට අනුව දාන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඩියර් පිසිකා. මේකෙදී අපිට දීලා නැත්තම් මෙයා මිස්ද මිසිස්ද මිස්ටර්ද මොනවද කියන එක අපිට ටාස්ක් එකේ දීලා නැත්තම් ඒක අපිට අපේ අතින් දාන්න බෑ මේක මොකද්ද කියන එක. එතකොට අපිට කෙලින්ම නම දාන්න පුළුවන්. නමක් දීලා නැත්නම් dear doctor or dear nurse නැත්නම් dear physiotherapist dear pharmacist අදාළ ප්‍රොෆෙෂන් එකට මේක දාන්න පුළුවන් නැත්නම් නම දාන්න පුළුවන් වෙන අමතර දේවල් අතින් දාන්න යන්න එපා. ඊට පස්සේ regarding ඒකෙදිත් මෙයාලා මේක දීලා තියෙනවා නම් Mr Mrs ඒක දාන්න දීලා නැත්නම් මොකුත් දාන්න යන්න එපා. හැබැයි මේල් patient කෙනෙක් නම් Mr කියන එක අනිවාර්යෙන් දානවා 18ට වැඩි කෙනෙකුට එහෙම දාන්න ඕනේ. unmarried නම් Mrs ඒ විදිහට දාන්න ඕනේ. married නම් unmarried නම් miss, married නම් mrs සමව වෙන්න. ඒක එහෙමයි. ඊට පස්සේ regarding Miss Hilary D Santo 70 years old. මෙන්න මේ ටික තමයි අපේ මුලින්ම දාන්න ඕනේ අපේ ස්ට්‍රක්චර් එකට අනුව. මේ ටිකට අපිට අනිවාර්යයෙන්ම ලකුණු ටික ගන්න පුළුවන්. හරි. අපි දැන් අපේ මුල් ටික සම්පූර්ණයෙන් ලියලා ඉවරයි. ඇඩ්‍රස් එක, ඩේට් එක, ඊට පස්සේ සැලුටේෂන් එක, regard reference ඒ ටික ඔක්කොම ලියලා ඉවරයි. ඊට පස්සේ අපිට ලියන්න තියෙන ඉස්සල්ලාම ෆස්ට් පැරග්‍රාෆ් එක. ෆස්ට් පැරග්‍රාෆ් එකේදී මම මෙන්න මේ කියන ටික අපේ ලෙටර්ස් තුනටම අදාළ වෙනවා. ඩිස්චාර්ජ් ලෙටර් එක, ට්‍රාන්ස්ෆර් ලෙටර් එක, රිෆරල් ලෙටර් එක. ඒකෙදී දැන් අපි ටාස්ක් එක මුලින්ම කියවනකොට මම ඔයාලට කිව්වනේ අපි ඒක ඉස්සල්ලාම තේරුම් ගන්න ඕනේ who is the patient. අපි ලියන්නේ කවුරු ගැනද අපි මේක ලියන්නේ. what has happened. අපි මේක ලියන්නේ අනිවාර්යෙන් හොස්පිටල් එකේ ඉඳලා ඩිස්චාර්ජ් වෙන කෙනෙක් හරි නැත්නම් ක්ලිනික් එකකින් ට්‍රාන්ස්ෆර් කරනවා හරි මොනවා හරි අපි patient කෙනෙක්ගේ මොන හරි දෙයක් වුණ නිසානේ අපි ඒක තව කෙනෙකුට ඒක ලියන්නේ. එතකොට මොකද්ද මෙතෙන්දි වෙලා තියෙන්නේ? සර්ජරි එකක් වෙලාද නැත්නම් ට්‍රීට්මන්ට් එකක් මොකක් හරි පටන් අරගෙනද නැත්නම් එයා ඉන්න ප්‍රදේශයෙන් වෙන පැත්තකට මාරු වෙන නිසා ක්ලිනික් එකට මාරු කරනවද නැත්නම් එයාගේ වැඩිදුර මැනේජ්මන්ට් ඕන නිසා වෙන කාට හරි රිෆර් කරනවද? අන්න ඒක තමයි මේක. එතකොට what you want from the reader. අපි දැන් කාට හරි ලියන්නේ අපිට මොනවා හරි දෙයක් අවශ්‍යතාවයක් තියෙන නිසානේ. ඒ අවශ්‍යතාවය මොකක්ද කියන එක අපි ලෙටර් එකකින් හොයාගන්න ඕනේ. ඊට පස්සේ මේ තුනට අමතරව මේකෙත් මොනවා හරි ස්පෙෂල් දෙයක් අපිට patient ගැන මොනවා හරි ස්පෙෂල් දෙයක් කියන්න තියෙනවද? මේකෙදි අපිට ගොඩක්ම discharge letter එකකදී නම්
patient හිටපු rest home එකටම නම් අපි යවන්නේ. නැත්නම් family doctor නම් අපි ලියන්නේ. නැත්නම් patient ගියපු clinic එකේ nurse ටම නම් අපි ලියන්නේ. එයා already patient ගැන දන්නවා. එතකොට අපිට ලියන්න පුළුවන් I am writing regarding your patient. අන්න එතන your කියන එක තමයි මෙතන මේ special කියන එක. දැන් අපි බලමු මම දැන් අපි අද කතා කරන discharge letter එකක් ගැන. අපි බලමු discharge letter එකට කොහොමද අපි first paragraph එක ලියන්නේ කියන එක. මෙන්න මේක තමයි discharge letter එකක first paragraph එක. මම දැන් කිව්ව විදිහට I am writing regarding. මේක අපිට ඕනම letter එකකට ලියන්න පුළුවන්. letters තුනටම මේ I am writing regarding special day තමයි your. මේක නැත්තම් අපිට ලියන්න තියෙන්නේ I am writing regarding patient's name මොකක් හරි patient ගේ නම Mr. John මොකක් හරි who is being discharged today back into your care. මෙන්න මේකත් ස්පෙෂල් ටික back into your care නැත්තම් back කියන එක දාන්න ඕනේ into your care following treatment or surgery මොකක් හරි දෙයක් නිසා අපි මෙහෙම මේක කරාට පස්සේ තමයි අපි ඔයාව මෙහෙම discharge කරලා එවන්නේ. Your continued monitoring and care highly appreciated. එහෙම ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ටාස්ක් එකේ මොකක් හරි ස්පෙෂල් මොකක් හරි දීලා තියෙනවා නම් ඒ කියන්නේ එයාගේ wound management එක ගැන නැත්නම් high blood sugar ගැන මොකක් හරි blood pressure ගැන මොනවා හරි ස්පෙෂල් දෙයක් දීලා තියෙනවා නම් ඒක අපිට මේ විදිහට ලියන්නම් පුළුවන්. Your further management of her wound and care would be highly appreciated. මෙන්න මේ විදිහට මේ first paragraph එක ලියලා පුරුදු වෙන්න. අදාළ දේවල් ටික හිස්තැනට අදාළ හිස් stamp පුරවන්න පුළුවන් වෙන්න ටාස්ක් එකට අනුව. මේ ලකුණු ටික අපිට අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් එතකොට. ඊළඟට අපි බලමු second paragraph එක. දැන් මම ඔයාලට කිව්ව විදිහට first paragraph එක අර විදිහට අපි patient ගේ විස්තරය ලියලා මොකක් නිසාද admit උනේ ඒ ටික තේරෙම ලියලා first paragraph එක ඉවර කරනවා. ඊළඟට මම ඔයාලට කලින් කිව්වා second paragraph එකේ අපි ලියන්න ඕනේ මොනවද අපි patient ට කරන්න ඕනේ. අපි මොනවද ඒ nurse කෙන් බලාපොරොත්තු වෙන්නේ patient කරන්න ඕන දේවල්. ඒක තමයි මුලින්ම මේ paragraph එකට අපි ගෙන්නේ. ඒ paragraph එක පටන් ගන්න කලින් අපි ලියන්න ඕන discharge letter එකකදී දැන් patient ගේ තත්ත්වය කොහොමද? එයාගේ surgery එකට පස්සේ treatment එකට පස්සේ තත්ත්වය කොහොමද කියන එක. ඒක අපිට විවිධාකාර විදිහට ලියන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඔයාලා මේ ටිකෙන් එකක් පුරුදු වෙන්න. මේක තමයි මම හැම letter එකකටම ලියන්න කියන එක පුරුදු වෙන්න. මේකදී ඔයාලට ලියන්න පුළුවන් her recovery phase has been satisfactory. එහෙම නැත්නම් her recovery phase has been uneventful. නැත්නම් post operatively her recovery has been uneventful and vital signs are stable. එහෙමත් නැත්නම් the procedure was successfully performed and her recovery has been smooth and uneventful. එහෙමත් නැත්නම් during the post operative period Mr. Baker appeared disoriented. ඊට පස්සේ මම ඔයාලට මේ පෙන්නලා තියෙන්නේ දැන් අපිට එක එක writing task වල එක එක විදිහේ දේවල් points තියෙනවනේ. ඒ වුණාට ඒ ඕනම point එකක් අපි කොහොමද grammar එක හරියටම ලියන්නේ කියන එක තමයි මම මේ එක එක phrases වලින් පෙන්නලා තියෙන්නේ. ඔයාලට මේ phrases පාඩම් කරගන්න පුළුවන්. පාඩම් කරගෙන ඒ කියන්නේ මම මේ කියන්නේ grammar බැරි කෙනෙකුට ඒ කියන්නේ grammar හිතා ලියන්න බැරි කෙනෙකුට මේක ගොඩාක් helpful වෙනවා. මේක පාඩම් කරගෙන අදාළ writing task එකට අදාළව තියෙන points ටික මේකට දාලා මේක ලියන්න පුළුවන්. දැන් මේකදී ඔයාලට මම මේ මුලින්ම කියලා තියෙන්නේ අපි දැන් patient කෙනෙක් ගැන ලියනකොට ඒක හැමතිස්සෙම the patient කියන්නේ නැහැ. නැත්තම් patient ගේ නමම හැමතිස්සෙම කියන්නේ නැහැ. මේ ඕන එකක් දාලා අපිට sentence එකක් හදන්න පුළුවන්. the patient නැත්තම් name එක නැත්තම් he or she මේ විදිහට දාන්න පුළුවන්. එතකොට දැන් අපි මේ nurse කෙන් මොනවද patient වෙන්න ඕනේ කියන එකනේ අහන්නේ. ඉතින් අපිට කියන්න පුළුවන් needs daily dressing and skin integrity need to be monitored. එහෙම නැත්නම් she needs close monitoring of STG levels and early ultrasound scan. එහෙම නැත්නම් she requires ongoing daily dressing. Your assistant with linking her into local support service highly appreciated. I suggest arranging a social worker to assist her during this period. It would be beneficial to encourage her to engage in activities that could supplement income. මේ ඔක්කොම ඒ කියන්නේ මෙතන grammar parts තමයි තියෙන්නේ. ඒකට writing task එකට අදාළව ඒක දාගන්න ඕනේ. අපි හරියට මේක මම දැන් මේක ලියන්නේ කොහොමද? patient කෙනෙක්ට dressing එක ඕනේ කියලා තියෙනවා. skin integrity එකක් maintain කරන්න ඕනේ කියලා තියෙනවා. මම කොහොමද මේ දෙක එකට දාලා ලියන්නේ? ඒක මේවා පුරුදු වුණාම එතකොට මගේ එකපාරටම මතක් වෙනවා wound dressing එකක් ගැන ලියන්නේ මෙහෙමනේ. ඊට පස්සේ
සපෝට් සර්විස් එකක් මොකක් හරි යාට ඉල්ලලා දෙනවා. ඒක ලියන්න මෙහෙමයි. සෝෂල් වර්කර් කෙනෙක් arrange කරන්න කියලා දෙනවා. මම ඒක ලියන්නේ මෙහෙමයි. ඒ විදිහට ඒක පුරුදු වෙන්න පුළුවන් අපිට. ඊළඟට මේ තියෙන තවත් ඒ වගේම ඇල්කොහොල් මොනිටරින් ඊට පස්සේ මෙඩිකේෂන් රිජිම් එක සුපර්වයිස් කරන්න වෝන්ඩ් එක ඉන්ෆෙක්ෂන් මොනිටර් කරන්න ඊට පස්සේ ඔන්ගෝයින් කෙයාර් වලට කෝඩිනේට් කරන එක මේවා ඔක්කොම ඔයාලට මේක කියවලා අදාළ ටාස්ක් එකට අනුව අවශ්‍ය දේ පුරව ගන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ සෙන්ටෙන්ස් ලියනකොට අපිට ලකුණු හම්බ වෙනවා ගොඩක්. මේක පොලයිට්නස්. ෆෝමල් ලෙටර් එක ලියන මේ පොලයිට්නස් එකත් එක්ක මේක හැමතැනම ලියන්න හැ. මුළු ලෙටර් එකටම එකක් දෙකක් වගේ ලියන්න පුළුවන් නම් ඒක සෑහෙන්න හොඳයි. මොකක් හරි අපි කියන it would be appreciated if you could monitor her blood sugar level ඒ වගේ. ඊට පස්සේ මෙන්න මේ වගේ සෙන්ටෙන්ස් ටිකක් අපිට ඒ පැරග්‍රාෆ් එකටම අවශ්‍ය වෙනවා. මොකද සමහර ටාස්ක් එකේ කියලා තියෙනවා එයාට මෙහෙම এডুকেෂන් දීලා තියෙනවා. මෙයා මෙහෙම ඉන්ස්ට්‍රක්ට් කරලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා තියෙනවා. ඊට පස්සේ මොකක් හරි ලීෆ්ලට් එකක් දීලා තියෙනවා. එතකොට අපිට මේක කියන්න පුළුවන් she was educated regarding diet modification. So if you could monitor diet modification it would be great. අර ඒ වගේ අර අකලින් සෙන්ටෙන්ස් උත් මේකට එකට එකතු කරලා ඒ විදිහට අපිට සෙන්ටෙන්ස් එක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ ඊළඟ පැරග්‍රාෆ් එක. මෙඩිකේෂන් සම්බන්ධ පැරග්‍රාෆ් එක. එතකොට මෙඩිකේෂන් සම්බන්ධ පැරග්‍රාෆ් එකේදී අපිට ලියන්න පුළුවන් phrases තමයි මේක. මම මේ ස්ටැම් තියලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් හැම එකකටම එකම දේ නෙමෙයිනේ. එක එක ටාස්ක් වලට එක එක මෙඩිකේෂන්ස් ගැන තමයි තියෙන්නේ. එතකොට සෙන්ටෙන්ස් එකක් ලියන්නේ මෙන්න මේ විදිහට. එතකොට ඔයාලට ඒකට අදාළ විදිහට මෙතන දාගන්න පුළුවන්. දැන් පේන් කිලර්ස් ගැන තිබ්බහම සමහර දෙනෙක් තියෙන්න පුළුවන් පැරසිටමෝල් නැත්නම් ට්‍රෙමඩෝල් නැත්නම් අයිබුප්‍රොෆන් ඒ වගේ මොනවා හරි තියෙන්න පුළුවන්. ඒ අදාළ මෙඩිකේෂන් එක මෙතනට දාලා මේවා පුරුදු වෙන්න. ඒ කියන්නේ මෙඩිකේෂන් දැනට යාට එන මෙඩිකේෂන් ටික මේක කියලා දීලා තියෙනවා. මම ඒක ලියන්න ඕනේ. මෙන්න මෙහෙම currently she is on මෙහෙම verapamil for hypertension. මේ පොඩි වචන දෙක විතරයි අපි දැනගන්න ඕනේ මේ ටික අපි පුරුදු වෙලා හිටියාම. ඊළඟට අන්තිම පැරග්‍රාෆ් එක අපේ ඒ කියන්නේ අපේ ලියන බොඩි එකේ බොඩි ලෙටර් බොඩි එකේ අන්තිම පැරග්‍රාෆ් එක රිවිව් එකක් හරි ෆලෝ අප් එකක් හරි කොහොමද ලියන්නේ කියන එක මේකත් මයිකින් එක කියවන්න යන්නේ නැහැ. ඔයාලා කියවලා බලන්න කොහොමද අපි රිවිව් එකක් හරි ෆලෝ අප් එකක් හරි ලියන්නේ කියන එක. මේ තියෙන තවත් ඒ විදිහටම ලියන්න පුළුවන් phrases. හරි. ඊට පස්සේ අන්තිමටම අපිට මෙන්න මේ සෙන්ටෙන්ස් එක නම් හොඳටම කටපාඩම් කරගෙන හරි ලියලා පුරුදු වෙලා අපිට ලියන්න පුළුවන්. මේ ලියන්න පුළුවන් ක්‍රම හතරක් තමයි මම දීලා තියෙන්නේ. මේ කැමති එකක් ඔයාලට ප්‍රැක්ටිස් කරලා පුරුදු වෙලා ඉන්න පුළුවන්. ඊළඟට මේක ස්පෙෂල් ග්‍රැමර්. ඇත්තටම ග්‍රැමර් කියන එක අපිට අවශ්‍ය වෙනවා මේ ලෙටර් එක ලියන්න පොඩි හරි දැනුමක් අපිට අවශ්‍ය වෙනවා. ඒකෙදි OET ලෙටර් එක සම්බන්ධව අපිට සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන ග්‍රැමර් සම්බන්ධ දේවල් ටිකක් තමයි මම කියන්න යන්නේ. මේවා ගැන ලොකුවට හිතන්න යන්න එපා. OET ලොකුවට හිතන්න ගියාම කරගන්න ටිකක් අමාරුයි. මේ මම මේ කියන ග්‍රැමර් ස්ටෙප්ස් ගැන පොඩි හරි නොලෙජ් එකක් ගන්න. ඒ කියන්නේ මේ සම්බන්ධව මම කියන්න යන්නේ නැහැ. මම මේ කියන ග්‍රැමර් පාර්ට් එක YouTube එකේ සර්ච් කරලා බලන්න. ඕන තරම් වීඩියෝස් වලට බලන්න පුළුවන්. දවසට එක ගානේ හරි බලලා මේ ග්‍රැමර් පාර්ට් එක ඉගෙන ගන්න. සෙන්ටෙන්ස් එකක් එකට සෙන්ටෙන්ස් දෙකක් කොහොමද එකට සම්බන්ධ කරන්න කියන එක මේක මතක තියාගන්න පුළුවන්කම තමයි ෆෑන් බොයිස් කියන එක. ඒ කියන්නේ පොයින්ට් ෆෝම්ස් දීලා තියෙන ඒවා අපි එක පොයින්ට් එක සෙන්ටෙන්ස් එකකට ගන්න නැහැ. අදාළ රිලේටඩ් පොයින්ට්ස් දෙක තුනක් එක සෙන්ටෙන්ස් එකකට ගන්නකොට අපිට මේක වැදගත් වෙනවා. මතක තියාගන්න ලොකුම දේ තමයි ලෙටර් එකේදී ලෙටර් එක ලියනකොට යාලා අනිවාර්යයෙන්ම අපේ මේ කමා සෙමිකෝලන්ස් ෆුල් ස්ටොප් අනිවාර්යෙන් බලනවා. ඉතින් මෙන්න මේ වචන මෙන්න මේ ටික දානකොට අනිවාර්යෙන් ඒකට කලින් කමා එකක් එනවා. ඔන්න ඒක මතක තියාගන්න. ඊළඟට සෙමිකොලන් එක යූස් කරන එක මම නම් මේක වැඩි ප්‍රැක්ටිස් කරේ නැහැ. ඒක මට එච්චර ඔලුවට ගියේ නැහැ. උනට පුළුවන් කෙනෙක් මේකත් ප්‍රැක්ටිස් කරලා මේක ගැන හොඳට අධ්‍යයනය කරලා ඉන්න.
ඊට පස්සේ අර වගේම තමයි මේ විදිහට phrases දෙකක් එක වගේ දෙයක් එකට ලියනකොට අපිට ලියන්න පුළුවන් ක්‍රම දාන්න පුළුවන් දේවල් තමයි මේවා. In addition, however, therefore, as a result. මේවා දාන්න ඕන තැන් මොනවද කියන එක ඉගෙන ගන්න. ඒවා දාලා පුරුදු වෙන්න. මේකත් ඒ වගේම තමයි එක ළඟ එක වගේ දාන්න පුළුවන් sentence දෙකක් points දෙකක් එකට දාලා ලියනකොට who which that මේක grammar part එක ඔයාලා ඉගෙන ගන්න YouTube එකේ හරි බලලා මේවා අපිට OIT ලියද්දී අවශ්‍ය වෙනවා letter එකට. මේ පොඩි ටිප්ස් තුනක් මම ඔයාලට කියන්නේ OIT writing එකදී අනිවාර්යයෙන්ම simple compound complex sentence අපිට ලියන්න වෙනවා. එකම විදිහට sentence ලියන්න නැතුව මම අන්තිමට කියන්නම් මේක ලියන්න ලේසිම ක්‍රමේ. ඊට පස්සේ මේක ගොඩාක් දිග sentence ලියන්න එපා. clarity එකට අපිට ලකුණු හම්බ වෙනවා. ඊට පස්සේ compound structures අනිවාර්යයෙන්ම use කරන්න related ideas ඔයාලා link කරනකොට එකට. මේ තියෙන sentence structures simple sentence එකකදී compound එකකදී link කරන්නේ and but so ඒ වගේ දාලා complex sentence එකකදී because although who which ඒ වගේ ඒවා දාලා මම ඔයාලට මේ පෙන්නන්නේ grammar මේ හරිම easy මේ විදිහට නෙමෙයි මම මේ කියන්නේ ඔයාලා ඉගෙනගෙන තියෙන ඕනේ පොඩි හරි knowledge එකක් තියෙන grammar parts ඔයාලා මේව ගැන විස්තර හොයලා ඉගෙන ගන්න කියන එක මම කියන්නේ passive voice formal letter එකකදී ගොඩක් අවශ්‍ය වෙනවා articles මේක අනිවාර්යෙන්ම අවශ්‍යයි මම අර කලින් වීඩියෝ එක දීපු article සම්බන්ධ වීඩියෝ එක බලන්න මේ verbs can should මේක අනිවාර්යෙන් අපිට දාන්න වෙනවා prepositions අනිවාර්යෙන් මේකත් අවශ්‍ය වෙනවා අපිට ඊට පස්සේ මේ වගේ spelling mistakes නැතුව මේ විදිහට මේක තවත් වැදගත් දෙයක් අපිට මේ වචන දෙක advice ce advice se මේ දෙකේ වෙනස දැනගෙන ඉන්න ඕනේ advice ce එකත් එක්ක එන noun එකක් ඒක මතක තියාගන්න පුළුවන් ice කියන වචනෙන් advice se එකත් එක්ක එන verb මේක exercise කියන එක exercise කියන ක්‍රියාවක් මේක verb එකක් කියන එක මේ විදිහට මතක තියාගන්න මේ දෙක අපිට ගොඩාක් වැදගත් වෙනවා OIT letter එක ලියනකොට complain was complained complain කියන්නේ verb එකක් complaint කියන්නේ noun එකක් මේ දෙකේ වෙනස අඳුරගන්න widow was widower මේ දෙකත් අපිට letter වල ගොඩක් හම්බ වෙන දෙයක් widow කියන්නේ husband නැති වුණ කාන්තාව widower කියන්නේ wife නැති වුණ පිරිමි කෙනා එතකොට widowed කියන්නේ මේ දෙකේම adjective form එක ඊට පස්සේ difficult was difficulty difficult කියන්නේ adjective එකක් ඒ කියන්නේ අමාරු ගමනක් ඒ කියන්නේ අමාරු ඇවිදීමක් ඒ වගේ ඒ කියන්නේ අපි ඇවිදින එක highlight කරලා පෙන්නනවා ඒක adjective එකක් ඊට පස්සේ difficulty is a noun ඒ කියන්නේ යාට අපහසුතා තියෙනවා patient අපහසුතා තියෙනවා difficulties එතකොට difficult was difficulty කියන එකේ මේ වෙනස අඳුර ගන්න ඊළඟට අන්තිම එක during was while during කියන්නේ මොකක් හරි noun එකක් එක්ක දාන්න පුළුවන් වචනයක් while කියන්නේ ing form එකත් එක්ක දාන්න පුළුවන් වචනයක් ඒ කියන්නේ දැන් අපි මේක playing recovering ඒ වගේ දානකොට අපි දාන්නේ while කියන එක මේ වගේ noun එකක් එක්ක දානකොට අපි දාන්නේ during කියන එක හරි දැන් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද හරිම ලේසියෙන් sentence එකක් හදාගන්න හැටි මම ඉගෙන ගත්ත කියන එක අපි මෙහෙම chat gpt එකට ගිහිල්ලා එයාලගේ free අපිට මේක කරගන්න පුළුවන් limit එකක් තියෙනවා. ඔයාගේ writing letter එකේ screenshot එකක් ගහලා හරි file එක පිටින් හරි මේ attachment කියන එකෙන් ගිහිල්ලා ඒක දාගන්න ඕනේ මේකට දාගෙන අපි මෙහෙම chat gpt එකට දෙනවා. එතකොට එයා අපිට මෙන්න මේ විදිහට letter එකක් දෙනවා. මේ letter එක මේ විදිහටම ඔයාලා ගන්න එපා. ඒ වුණාට දැන් මේ letter එක අපිට මෙහෙම ලියන්න කලින් දැන් මෙහෙම දීලා තියෙන මේ අපේ letter task එකේ point form නේ දීලා තියෙන්නේ. දැන් English බැරිම කෙනෙකුට grammar ඉගෙන ගන්නත් අමාරුයි. grammar ඉගෙන ගන්න කාලෙකුත් නැති කෙනෙකුට මේ point form දීලා තියෙන ඒවා grammatically හරියටම හරියන විදිහට letter එකට ගන්න හරි අමාරුයි. දැන් මම ඔයාලට කියලා දුන්න letter structure එක මොකද්ද? discharge letter එකේදී paragraph ටිකට මොනවද එන්න ඕනේ කියන එක. එතකොට ඔයාලා මෙතනින් තෝරගන්න දැනගන්න ඕනේ relevant ඒවා irrelevant ඒවා මොනවද කියන එක.
ඒව දැනගත්තට පස්සේ ඒ වුණාට දැන් මේ එක ළඟ රිලෙවන්ට් ඒවා එනේවා දැන් මේ ඩිස්චාර්ජ් ප්ලෑන් එකේම එක ළඟ එනේවා එකට සම්බන්ධ කරගෙන සෙන්ටෙන්ස් එකක් හදාගන්නේ කොහොමද කියන එක අපිට ලොකු අයිඩියා එකක් නැහැනේ. ගොඩක් වෙලාවට හොඳටම ඉංග්‍රීසි බැරි නම් ඒක කරගන්න ටිකක් අමාරුයි. ඒ වුණාට අපි දැන් මේක මෙහෙම chat GPT එකට දැම්මට පස්සේ එයා අපිට දැන් මෙහෙම ලෙටර් එක ලියලා දෙනවා. එතකොට අපි මේ ලෙටර් එක කියවලා අපිට අදාළ පොයින්ට්ස් ටික අපිට රිලෙවන්ට් පොයින්ට්ස් ටික මෙයා කොහොමද සෙන්ටෙන්ස් එකක් විදිහට හදලා තියෙන්නේ කියන එක බලන්න ඕනේ. ඒ සෙන්ටෙන්ස් ටික විතරක් අපි අරගෙන අපේ ලෙටර් එකේ අදාළ පැරග්‍රාෆ් එකට අනුව මේ සෙන්ටෙන්ස් ටික ලියන්න ඕනේ. අන්න ඒ විදිහට තමයි මේක මේ අපේ ලෙටර් එක ලියන්න ලේසිම ක්‍රමය. එහෙම ලියලා ඉවර වෙලා අපි ලෙටර් එකක් හදා ගන්නවනේ. ඊට පස්සේ මොකද්ද කරන්න කියන එක මම දැන් කියන්නම්. මම ඔයාලට කලින් වීඩියෝ එක කිව්වනේ Grammarly කියන ඇප් එක අපිට කොච්චර වැදගත් වෙනවද කියලා මේ ONT වලදී grammar හදාගන්න, අපේ spelling mistakes හදාගන්න. ඉතින් මෙන්න මේක තමයි මේ උඩම තියෙන මේ ඇප් එක තමයි අපේ Grammarly කියන ඇප් එක. මම මේක කලින් අරන් තියෙන නිසා මට ඒක ඕපන් කියලා පෙන්නන්නේ. ඔයාලට මේක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. අරගෙන ඉවර වෙලා මේ තියෙන මගේ normal phone එකේ keypad එක ඕපන් කරාම මෙතනින් අපි ගිහිල්ලා අපිට select කරන්න පුළුවන්. මේ Grammarly කියන එක select කරන්න පුළුවන්. එතකොට මේක මේ විදිහට Grammarly කියන එකත් එක්ක තමයි keypad එක හැදෙන්නේ. ඊට පස්සේ අපි මෙතන මොනවා හරි වැරදි දෙයක් type කරාම එයා ඒක හදනවා. ඔන්න බලන්න මම පොඩි sentence එකක් type කරන්නම්. ඔයාලට පේනවද මේ? මම දැන් මෙතන grammar mistake එකක් කරලා දෙන්නේ. ඒක වෙන්න ඕනේ I am writing. this මේ letter කියන එක වැරදි. මම ලියලා තියෙනවා. එයා ඒක හදනවා. ඔන්න ඔය විදිහට මේක ටිකක් අමාරුයි තමයි මේ කරන්න. ඒ වුණාට අපිට හොඳට OET writing එක practice කරන්න පුළුවන්. මේ විදිහට ඔයාගේ letter එක ලියලා ඉවර වෙලා grammar chat GPT එකන sentence අරගෙන සම්පූර්ණ letter එක ලියලා මෙන්න මෙහෙම chat GPT එකේ ඒවා type කරගෙන යනවා. sorry. Grammarly keypad එක on කරලා type කරගෙන යනවා. type කරාට පස්සේ ඔයාට පෙන්නන වැරදි තැන් මොනවද කියලා. එතකොට ඔයාට ඔයාගේ ලෙටර් එක ඔයාටම කරෙක්ට් කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මම මගේ රයිටින් ටාස්ක් එක මේ විදිහට මාසයක් ඇතුළත සම්පූර්ණයෙන්ම කරගෙන B පාස් එකක් ගත්තේ. ඉතින් මම දැන් ඔයාලට පෙන්වන්නේ අර දැන් Grammarly app එක ඒ විදිහට මම කරන්නේ දැන් ටාස්ක් එක අරගෙන ඉවරලා ටාස්ක් එකේ මම දැන් මුල් ටික හොඳටම පුරුදුයි. මුල ඇඩ්‍රස් එක දාලා date එක දාලා salutation දාලා ඔය ටික ඔක්කොම කරලා ඉවරලා first paragraph එකත් මට දැන් මම ලියලා ඒක practice කරලා first paragraph එකත් කොහොම හරි ලියන්න පුළුවන්. ඊට පස්සේ second paragraph එකේ පළවෙනි වාක්‍යයත් ලියනවා. ඊටු ටික ලියන්න මම අර විදිහට letter එක දානවා chat GPT එකට. එතකොට එයා අදාළ එක points කොහොමද compound sentence එකක් විදිහට හදන්නේ කියලා දෙනවා. මම මට අදාළ මට relevant points දැන් මම මුලින්ම මට පුළුවන් වෙන්න ඕනේ relevant points මොනවද කියන එක හොයාගන්න. ඒක chat GPT එක හොයලා දෙන්නේ නැහැ. ඒ chat GPT එකෙන් අපි ගන්න ඕනේ relevant points වලට අදාළව ඒ point එක කොහොමද compound sentence එකක් විදිහට ලියලා තියෙන්නේ. අන්නේ අදාළ කොටස විතරක් අරගෙන මම letter එක ලියනවා. පළවෙනි paragraph එක ලියනවා. to do list එක කරන්න තියෙන nurse කරන්න තියෙන දේවල් ටික. ඊට පස්සේ medication ටික. ඊට පස්සේ follow up and review ටික. ඊට පස්සේ අන්තිම paragraph එකත් අපි හොඳට පුරුදු වෙලා ඉන්නේ. ඒකත් ලියලා practice කරන්න ඕනේ. ඊට පස්සේ මට දැන් හිතෙනවා මේකේ මොකක් හරි grammar mistake එකක් තියෙන්න පුළුවන්. මොකද මම අතනින් මෙතනින් එකතු කරලා අරගෙන මම මේක ලියන්නේ. ඉතින් මම කරන්නේ මේකට වෙලා යනවා තමයි ඒ වුණාට effective. ඒක නිසා මම කරන්නේ මම දැන් අර කලින් පෙන්නුවා වගේ මගේ phone එකේ මොකක් හරි message එකක් type කරන තැනක් හරි මොකක් හරි open කරලා අර මුළු letter එකම මම type කරනවා. type කරගෙන යනකොට සම්පූර්ණ grammars ටික එයා හදනවා. එහෙම නැත්නම් ඔයාලට කරන්න පුළුවන්. ඒ letter එක අර විදිහටම photo එකක් ගහලා chat GPT එකට දාන්න. එතකොට එයාත් ඒක correct කරනවා මොනවද හැදෙන්න ඕන grammar mistakes මොනවද කොතනද හැදෙන්න ඕනේ කියලා දානවා. ඒක සම්පූර්ණයෙන්ම ගන්න එපා. ඔයාට අදාළ ටික විතරක් grammars හැදෙන්න ඕන තැන විතරක් අරගෙන letter එක ලියන්න පුරුදු වෙන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මගේ writing task එක කරේ. කරලා බලන්න කාට හරි මේක ප්‍රයෝජනයක් තියෙයි. ඉතින් මම මේ වීඩියෝ එක හදන්න ගොඩාක් මහන්සි වුණා. මට ඕනුනේ මම කරපු හැමදේම ඔයාලට කියලා දෙන්න. කවුරු හරි එක්කෙනෙක් හරි මේක මේ විදිහට කරලා B එකක් A එකක් ගත්තොත් ඒක තමයි මට ඕන එකම දේ. ඉතින් මට උදව්වක් විදිහට මගේ වීඩියෝ ෂෙයා කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්. බයි.